හායි යාළුවනේ උදේ අවදි වූ සැනින් වතුර වීදුරුවක් බොන එක සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් කියලා අපි හැමෝම අහලා තියෙනවා. ඒත් ඔබ දන්නවද මේ ලෝකේ ඕනෑම හොඳ දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ වගේම වැරදි වේලාවක හෝ වැරදි ක්‍රමයකට වතුර බීමෙන් ඔබේ වකුගඩු මොළය සහ හදවතට දරුණු හානි වෙන්න පුළුවන් කියලා. සමහර විට ඔබ දැනටමත් මේ වැරදි කරමින් ඔබේ ශරීරය ලෙඩ කරගන්නවා ඇති. අද අපූර්ව ලෝකයේ තුලින් අපි විද්‍යාත්මක පරීක්ෂණ ඇසුරින් හෙළි කරන්නේ උදේට වතුර බීමේදී ඔබ කරන සුළු වැරදි නිසා ඔබේ සිරුරට වන හානි 10ක් සහ නිවැරදිව වතුර බීමේ කලාව ගැනයි. වීඩියෝ එකේ අන්තිමට මම කියනවා ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන් නිර්දේශ කරන වතුර බීමේ නියම රහස මොකක්ද කියලා. එක ජල විෂවීම water intoxication එහෙමත් නැත්නම් hyponatremia. බොහෝ අය උදේට අවදි වී වතුර ලීටරයක් හෝ දෙකක් එකවර පානය කරන්නේ සිරුරේ විෂ පිට කිරීමටයි detox. නමුත් විද්‍යාවට අනුව එකවර අධික ලෙස වතුර පානය කළ විට රුධිරයේ ඇති සෝඩියම් සාන්ද්‍රණය තනුක වෙනවා. සෝඩියම් කියන්නේ අපේ සෛලවල ජල මට්ටම පාලනය කරන ප්‍රධාන ඉලෙක්ට්‍රොලයිට් එක. සෝඩියම් මට්ටම අඩු විට සෛල ඉදිමීමට පටන් ගන්නවා. මෙය නොලයේ සෛල තුල සිදු වුවහොත් එය ක්ලාන්තය, වමනය සහ සිහි නැතිවීම දක්වා බරපතල විය හැකියි. එක වකුගඩුවල ක්‍රියාකාරීත්වයට එල්ලවන පීඩනය. අපේ වකුගඩුවලට පැයකට පෙරීමට හැකි උපරිම ජල ප්‍රමාණය මිලිලීටර් 1000ක් පමණයි. ඔබ උදේට එකවර වතුර ලීටර් කිහිපයක් පානය කරන විට වකුගඩුවලට තම උපරිම ධාරිතාව ඉක්මවා වැඩ පිරීමට සිදු වෙනවා. මේන් වකුගඩුවල ඇති කුඩා පෙරහන් නෙෆ්‍රොන්ස් වලට දැඩි ආත්‍යයක් ඇතිවන අතර කාලාන්තරයක් තිස්සේ මේ සිදු කිරීමෙන් වකුගඩු දුර්වල වීමේ අවදානමක් පවතිනවා. 3. ආහාර දිරවීමේ එන්සයිම තනුක වීම. ආයුර්වේදයේ මෙන්ම බටහිර විද්‍යාවෙත් පිළිගැනීම වන්නේ ආහාර ගැනීමට මොහොතකට පෙර හෝ ආහාර ගන්නා අතරතුර ජලය පානය කළ යුතු නැබවයි. උදේට අධික ලෙස වතුර බීමෙන් ආමාශයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ආහාර දිරවීමට උදව් වන එන්සයිම තනුක වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර නිසි ලෙස ජීර්ණය නොවන අතර පෝෂ්‍ය පදාර්ථ සිරුරට උරා ගැනීම අඩාල වෙනවා. 4. සිටගෙන ජලය පානය කිරීමේ ආදීනව. බොහෝ දෙනෙක් උදේට කලබලයට වතුර බොන්නේ හිටගෙනයි. මෙලෙස හිටගෙන ජලය පානය කරන විට ජලය ඉතා වේගයෙන් ආමාශයේ පහළ කොටසට වෙදී ආත්‍යයක් ඇති කරනවා. මේන් ස්නායු පද්ධතිය එහෙමත් නැත්නම් පැරසිම්පතටික් නර්වස් සිස්ටම් සක්‍රිය නොවන අතර වකුගඩුවලට ජලය නිසි ලෙස පිරීමට කාලය නොලැබී යනවා. මේ කාලයත් සමග සන්ධි රෝග ඇති කිරීමටත් හේතු වන බව සොයාගෙන තිබෙනවා. 5. අයිස් වතුර බීම සහ ස්නායු පද්ධතිය. ශීතකල ජලය පානය කිරීමෙන් උගුරේ සහ ආමාශයේ ඇති රුධිර නාල හැකිලෙනවා. ඒ ඔබේ සිරුරේ උෂ්ණත්වය එකවරම වෙනස් කරන අතර වේග ස්නායුව උත්තේජනය කිරීමට හේතු වෙනවා. මෙයින් හෘද ස්පන්දන වේගය අඩුවීම සහ ආහාර දිරවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වීම සිදු විය හැකියි. උදේට සුදුසු වන්නේ මද උණුසුම් ජලය පමණයි. 6. ප්ලාස්ටික් බෝතල් සහ හෝමෝන අසමතුලිතතාවය. රාත්‍රිය පුරා ප්ලාස්ටික් බෝතලයක තිබුණ වතුර උදේට බීම ඉතාමත් අහිතකරයි. ප්ලාස්ටික් වල ඇති බිස්ෆෙනොල් A එහෙමත් නැත්නම් BPA වැනි රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වෙනවා. මේව සිරුරේ හෝමෝන ක්‍රියාවලියට බාධා කරනවා. මේන් ප්‍රජනන සම්බන්ධ ගැටලු සහ දීර්ඝකාලීනව පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය විද්‍යා සංවිධානයේ පවා පෙන්වා දීලා තියෙනවා. 7. රුධිර පරිමාව සහ හදවතේ ආත්‍යය. එකවර ජලය විශාල ප්‍රමාණයක් පානය කළ විට එය රුධිරයට එකතු වී රුධිරයේ මුළු පරිමාව එහෙමත් නැත්නම් බ්ලඩ් වොලියුම් වැඩි කරනවා. මේ වැඩිපුර රුධිරය ශරීරය පුරා පොම්පු කරන්න හදවතට වැඩි වේගයකින් සහ වැඩි පීඩනයකින් වැඩ කිරීමට සිදු වෙනවා. අධික රුධිර පීඩනය ඇති අයට මේ හෘදයාබාධයක් ඇතිවීමට පවා බලපාන සාධකයක් විය හැකියි. 8. සිරුරේ ඉලෙක්ට්‍රොලයිට් ක්ෂය වීම. අවශ්‍යතාවයට වඩා වතුර බීන විට සිරුර උත්සාහ කරන්නේ ඒ වැඩිපුර වතුර ඉක්මනින් මුත්‍රා ලෙස පිට කිරීමට. මේ ක්‍රියාවලියේදී සිරුරට අත්‍යවශ්‍ය මැග්නීසියම්, පොටෑසියම් වැනි ලවණ වර්ගද සිරුරෙන් බැහිර වෙනවා. මේ නිසා උදේට ඔබට අධික තෙහුණක් සහ මාංශපේශිවල වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. 9. ලෙමන් හෝ ඇසිඩ් සහිත පාන වර්ග. උදේට දෙහි හෝ ලෙමන් වතුර බින අර දන්නවද එහි ඇති සිට්‍රික් ඇසිඩ් නිසා දත්වල ඇති ආරක්ෂිත පටලම එහෙමත් නැත්නම් එනමලය දිය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම හිස් බඩ අධික ඇසිඩ් සහිත පාන බීමෙන් ආමාශය තුවල එහෙමත් නැත්නම් ગેස්ට්‍රයිටිස් ඇතිවීමේ අවධානම ඉතා වැඩි. 10. උගුරෙන් උගුර බීමේ වැදගත්කම. බොහෝ දෙනෙක් වතුර බොන්නේ එක හුස්මටයි. නමුත් වතුර බොන නිවැරදි ක්‍රමය වන්නේ කෙල සමග මිශ්‍ර වන ලෙස උගුරෙන් උගුර පානය කිරීමයි. කෙල කියන්නේ ක්ෂාරීය ද්‍රව්‍යයක්. ඒ ආමාශයේ ඇති අම්ල සමබල කිරීමට උදව් වෙනවා. එක හුස්මට වතුර බොන විට මේ සමබලතාවය නැති වී යනවා. ඉතින් යාළුවනේ මේ වැරදි 10න් ඔබත් මෙතෙක්කල් දැන හෝ නොදැන කරපු වැරදි බොනවද? මතක තබා ගන්න උදේට වතුර බීම ඉතා හොඳයි. හැබැයි ඒ කල යුත්තේ වාඩි වී මද උණුසුම් වතුර ඉතා සෙමින් පානය කිරීමෙන් යුයි. ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ඔබේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේ වගේ විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න අපූර්ව ලෝකය සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සෙමට නිරෝගී සුබ දවසක්.